හායි යාළුවනේ. අද ඉතින් නිවාඩු දවසේ මම ඉතින් පොඩ්ඩක් එළියට යන්න ආවා. ගොඩ කාලෙකින් මගේ යාළුවවත් බලන්න යන්න බැරි වෙච්ච නිසා මට හිතුණා අද යාළුවෝ බලන්න යන්න ඕන කියලා. අවුවත් සැර වැඩි. අපි ගිහිල්ලා බලමු නේද? එන්නකො මගෙත් එක්ක යන්න. සොයන්න බඹරු ඇවිත් නේදෝ රුන්සුවඳට බඹරු වමන වාදෝ වාදෝ මල් පිපිවැනි එයා දන්නේ මම අද එයා බලන්න යනවා කියලා. I'll be there for the highs and lows. Keep you in mind if your heart gets broke. By your side when you're all alone, I will be there. when you're down and down and you look things got tough and you've had enough when you fall down I'ma pick you up I will be there මතකයන් හිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකියයි පිය සටහන් පාසැලෙන් මිතුරෙකු වාගේ ආදරේ තවකෙකු දේදු සංසාරේ ලං වෙලා හිත් හදනා පැහැදිලි අහසින් බලරැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් බලමු වීඩියෝ එකකින් කොහොමද කියලා. හිතවත්කම් නුනනා අදගෙත්තම් කරගෙන වේදනා වැළඳගෙන මමත් ඉතින් පොඩ්ඩක් කැවිතලා බැලුවා ගන්න මොන හරි තියෙනවද කියලා. ඇත්තටම කාග්‍රිල්ස් ෆුඩ් සිටි කියන්නේ පාරිභෝගිකයාට ලොකු අට්ටම් සහිතව බඩ සතුටින් අරගෙන යන්න පුළුවන් තැන. මම දැක්ක දෙයක් තමයි කස්ටමර්ලා බඩු අරගෙන හරිම සතුටින් යන්නේ. මොකද මේ දරුවෝ hina වෙච්ච ගමන්මයි ඉන්නේ. ඉතින් ගොඩාක් බඩවල ඩිස්කවුන්ට් හිටන් තියෙනවා. මාත් ඉතින් හැම තැනම ඇවිදලා බැලුවා මොනවාද ඩිස්කවුන්ට් තියෙන්නේ කියලා. මට ගොඩක් වැදගත් බඩු ගොඩාක් තිබුණා. ඉතින් මමත් ගන්න අවශ්‍ය හැමදේම මෙතනින්ම ගත්තා. ඉතින් හරිම සතුටුයි.
සතුටුයි. ඔයාලට ගොඩාක් ආදරෙයි. thank you. මම යනවා එහෙනම් පරිස්සමින් හැමෝම ඉන්න. මල් පිපෙන්නේ බඹරුන්ට නොවේදෝ මල් දකින්නේ බඹරුන්ම නොවේදෝ වේදෝ මල් පිපිවැනි මල් පිපිවැනි පිපෙන්නේ බඹරුන්ට නොවේදෝ මල් දකින්නේ බඹරුන්ම නොවේදෝ වේදෝ මල් පිපිවැනි මගෙත් එක්ක මගේ යාළුවෝ බලන්න ආවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයි වීඩියෝ එකක් අරන් එනකම් අදට සමගන්නවා. හැමෝටම සුබ දවසක්. රුන් සොයන්න බඹරු ඇවිත්නේදෝ රුන් සුවඳට බඹරු බමනවාදෝ වාදෝ මල් පිපිවැනි මල් පිපිවැනි රුන් සොයන්න බඹරු ඇවිත්නේදෝ රුන් සුවඳට බඹරු බමනවාදෝ වාදෝ